සමහර වෙලාවට කෙනෙක් කියන්නේ ඇත්තද බොරුද කියලා හරියටම දැනගන්න එක ජීවිතයයි මරණයයි අතර තීරණයක් වෙන්නත් පුරුවන්. ඉතින් හිතන්න ලෝකයේ බලවත්ම බුද්ධි අංශයක් වෙන්න CIA එක මේ වගේ තීරණාත්මක අවස්ථාවකදී බොරුවක් අඳුරගන්න පාවිච්චි කරන රහස් ක්‍රම මොනවද? අන්න අද අපි කතා කරන්නේ ඒ ගැන. එහෙනම් මෙන්න ප්‍රශ්නය. තත්පර කිහිපයකින් කෙනෙක් කියන බොරුවක් අල්ලගන්න ඇත්තටම පුළුවන්ද? මේ කතාබහ ඉවර වෙද්දී ඒකට පැහැදිලි උත්තරයක් අපිට ලැබිලා තියෙවි. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. හොඳයි. බොරුවක් අල්ලගන්න කලින් අපි මුලින්ම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි බොරුවක් කියන එක මොලේට කොච්චර අමාරු වැඩක්ද කියන එක. මේ මනෝවිද්‍යාත්මක පදනම හරියට අල්ලගත්තොත් ඊටු ටික හරිම ලේසි. CIA විශේෂඥයෝ මේකට කියන්නේ cognitive load. එහෙම නැත්නම් සංජානනීය බර කියලා. මේම හිතන්නකෝ. ඇත්තක් කියනවා කියන්නේ මතකයේ තියෙන දෙයක් ආයෙත් කියන එක වගේ. හරිම සරලයි. ඒත් බොරුවක් කියද්දි මොලේට එකපාර වැඩ ගොඩක් කරන්න වෙනවා. අලුතෙන් කතාවක් ගොතන්න ඕන. ඒක මතක තියාගන්න ඕන. ඒ අතරේ තමන්ගේ නොසන්සුන්කම හංගන්නත් ඕන. අන්න ඔය බර වැඩි වෙනකොට තමයි මුළු පද්ධතියම බිඳ වැටෙන්න පටන් ගන්නෙ. මෙන්න මේකයි වැදගත්ම දේ. අර කොග්නිටිව් ලෝඩ් එක වැඩි වෙද්දී මොළයට හැමදේම එකපාර පාලනය කරගන්න බැරි වෙනවා. එතකොට අපිටත් නොදැනීම අපේ ශරීරය ඇත්ත කතාව එළියට දාන්න පටන් ගන්නවා. දැන් අපි බලමු ඒ ඉඟි කියවගන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් අපි දැන් අවධානය යොමු කරමු කෙනෙක් වචන වලින් බොරු කියද්දි ශරීරයෙන් ඇත්ත කියන විදිහ ගැන. මේවා තමයි වාචික නොවන සංඥා කියන්නේ. ඕනෑම දක්ෂ CIA නිලධාරියෙක් ප්‍රශ්න කිරීමක් පටන් ගන්නෙ කෙලින්ම චෝදනාවක් කරලා නෙවෙයි. එයාලා මුලින්ම කරන්නේ බේස්ලයින් එකක්. ඒ කියන්නේ මූලික මට්ටමක් හදාගන්න එක. නම මොකද්ද? කොහෙද ඉන්නේ? වගේ හරිම සරල සැහැල්ලු ප්‍රශ්න අහලා ඒකේනා සාමාන්‍යයෙන් ඇත්ත කියද්දී හැසිරෙන විදිහ නිරීක්ෂණය කරනවා. මොකද ඒ සාමාන්‍ය తත්වයේ දන්නේ නැතුව අසාමාන්‍ය දෙයක් අඳුරගන්න බෑ නේද? මෙන්න තියෙනවා හරිම වැදගත් නීතියක්. CIA එක මේකට කියන්නේ ක්ලස්ටර් රූල් එක කියලා. ඒ කියන්නේ එක ඉඟියක් දැක්ක පළියටම කෙනෙක් බොරුකාරයෙක් කියලා තීරණය කරන්න බෑ. හැබැයි තත්පර 5ක් වගේ පුංචි වෙලාවක් ඇතුළත බොරුවක ඉඟි 2ක් හරි 3ක් හරි එකට පොකුරක් වගේ පේන්න ගත්තොත් අනුමක සම්භාවිතාවක් තියෙනවා එතන බොරුවක් තියෙන්න. ඒ නිසා හැම වෙලේම හොයන්න ඕන තනි ඉඟි නෙවෙයි පොකුරු. මොළය පීඩනයකට ලක් වෙනකොට අපේ ස්වයංක්‍රීය ස්නායු පද්ධතියේ පාලනය අපිට නැති වෙනවා. CIA එක විශේෂයෙන්ම අවධානය දෙන ප්‍රධාන ඉඟි 3ක් තමයි මේ. පළවෙනි එක සැරසීමේ ඉරියව්ව. පීඩනය වැඩි වෙද්දී කොණ්ඩේ හදනවා, ඇඳුම හදනවා. දෙවෙනි එක නැංගුරම් ලක්ෂ මාරු කිරීම. ඒ කියන්නේ ඉඳගෙන ඉන්න විදිය, කකුල් තියාගෙන ඉන්න විදිය වගේ ස්ථාවර ඉරියව්වක් එකපාරටම වෙනස් කරනවා. තුන්වෙනි එක තමයි බාධක නිර්මාණය කිරීම. Taman සහ ප්‍රශ්න කරන කෙනා අතරට වතුර වීදුරුවක්, පොතක් වගේ දෙයක් ලං කරගන්නවා. හරියට පලිහක් වගේ. හොඳයි. ශරීර භාෂාව වගේම තමයි කෙනෙක් පාවිච්චි කරන වචන ඇතුළෙත් බොරුවේ සලකුණු හැංගිලා තියෙන්න පුරුවන්. දැන් අපි බලමු ඒ වචනවල හැංගිලා තියෙන උගුල් මොනවද කියලා. මෙන්න බලන්න නියම උදාහරණයක්. ඔයා දේ සල්ලි ගත්තේ කියලා ඇහුවම නිර්දෝෂී කෙනෙක් කෙලින්ම කියයි නෑ. හැබැයි බොරු කියන කෙනා බොහෝ විට කරන්නේ මම දේ සල්ලි ගත්තේ කියලා ප්‍රශ්නෙම ආපහු අහන එක. ඒ අහන්නේ ඇහුනේ නැති නිසා නෙවෙයි. ඒකෙන් කරන්නේ බොරුව ගොතන්න මොලේට තව වටිනා තප්පර කිහිපයක් හොරකම් කරන එක. තව ප්‍රධාන වාචික උගුල් දෙකක් තියෙනවා. එකක් තමයි අනවශ්‍ය විස්තර දෙන එක. ඇත්ත කියන කෙනෙක් කෙටියෙන් උත්තර දෙනවා. හැබැයි බොරුකාරයා තමන්ගේ කතාව විශ්වාස කරවන්න ඕන නිසා අහපු නැති විස්තර ගොඩක් කියවන්න පටන් ගන්නවා. අනිත් එක තමයි සදාචාරයයි ආගමයි පලිහක් කරගන්න එක. මගේ අම්මා පල්ල දෙයයන් පල්ල මම එම දෙයක් කරන්නේ නැහැ වගේ කතා කියනෝ නම් CIA නිලධාරියෙක්ට නම් ඒක රතු එළියක් පත්තු වුණා වගේ වැඩක්. හරි. මෙච්චර වෙලා අපි කතා කළේ නිකම් බලාගෙන ඉඳලා අඳුරගන්න පුරුවන් දේවල් ගැන. දැන් අපි එන්නේ මේ කතාවේ වැදගත්ම කොටසට. බොරුවක් හෙළිදරව් කරගන්න CIA එකම සක්‍රියව පාවිච්චි කරන ප්‍රබලම තාක්ෂණික ක්‍රම දෙකක් ගැන අපි දැන් බලමු. මේක තමයි යාළගේ රහස් අවිය. ඒකට කියන්නේ ස්වර්ණමය ප්‍රශ්නේ. එහෙමත් නැත්නම් golden question එක කියලා. මේ එකම එක ප්‍රශ්නෙන් කෙනෙක්ගේ අතුලාන්තයේම එළියට ගන්න පුරුවන්. මේක පිටිපස්සේ තියෙන මනෝවිද්‍යාව පුදුමතරම් සරලයි ඒත් හරිම බලවත්. නිර්දෝෂී කෙනාට ඕන යුක්තිෂ්ඨ වෙනව දකින්න. ඉතින් එයා හැම වෙලේම යෝජනා කරන්නේ වැඩ තහනම් කරන්න ඕන, පොලිසියට දෙන්න ඕන වගේ සැර දඬුවමක්. හැබැයි වැරදිකරු යාම නිසා එයාටත් නොදැනීම Tamanටම සමාවක් ඉල්ලනවා.
එයා කියයි සමහර විට මේ මිනිස්සුන්ට හොඳ හේතුවක් ඇති. තව එක අවස්ථාවක් දීජ බලමුකෝ වගේ දෙයක්. ඇත්තට මෙයා තර්ක කරන්නේ Taman වෙනුවෙන්මයි. මේක තමයි හමහර විට තියෙන සරලම ඒ වගේම ප්‍රබලම ක්‍රමවේදය. හිතන්න කෙනෙක් බොරුවක් ගොතන්නේ සිදුවීම් පිළිවෙලට. ඒ කියන්නේ මුලේ ඉඳන් අගට. ඉතින් ඒ කෙනාට කියන්න හරි දැන් ওই කතාවම අන්තිම සිද්ධියේ ඉඳන් මුලට ආපස්සට කියන්න කියලා. ඇත්ත සිදුවීමක් ඒ කියන්නේ මතකයක් අපිට ආපස්සට කියන්න පුරුවම්. ඒත් මවාගත්ත බොරුවක් ආපස්සට කියන්න හැදුවොත් ඒක කැඩි කැඩි යනවා පැටලෙනවා. අන්න එතන තමයි බොරුව හරියටම අහු වෙන්නේ. හැබැයි මේ බලගතු ක්‍රමවේද පාවිච්චි කරන්න කලින් අපි හැමෝම හිතේ තියාගන්න ඕන හරිම වැදගත් අනතුරු ඇඟවීමක් තියෙනවා. මේක හොඳට මතක තියාගන්න කලබල වෙනෝ කියන්නේ හැම වෙලේම බොරු කියනෝ කියන එක නෙවෙයි. කෙනෙක් නිකන් බයට වුණත් කලබල වෙන්න පුළුවන්. ඒ නිසා එක ඉඟියක් දැකලා කවදාවත් තීරණ ගන්න එපා. හැම වෙලේම එයාගේ සාමාන්‍ය හැසිරීම. ඒ කියන්නේ අර බේස් ලයින් එකත් එක්ක සසඳන්න. ඒ වගේම ඉංගි කීරිපයකේ පොකුරක් අර ක්ලස්ටර් එකක් තියනවද කියලා බලන්න. මොකද સંદર્ભය තමයි හැමදේටම වඩා වැදගත්. අවසාන වශයෙන් මේ දේ මතක තියාගන්න මේ ක්‍රම පාවිච්චි කරලා ඇත්ත හිලිදරව් කරගන්න පුළුවන් වෙයි. හැබැයි ඒ ඇත්ත දැනගත්තට පස්සේ ඒකට මුහුණ දෙන්නත් ලොකු ශක්තියක් ඕන වෙනවා.